රුපියල් 50000ට අඩුවෙන් ශ්‍රී ලංකාවේදී ඔයාලට මිලදී ගන්න පුළුවන් ෆ්ලෑෂ් ටිප් ඩිවයිස් පහක් ගැනද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඔයාලට යූස් සෙකන්ඩ් හෑන්ඩ් ඩිවයිස් පමණක් රුපියල් 50000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩ කරන වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් මගේ YouTube channel එක බලන්නේ subscribe කරන්න නෙමෙයිද? එහෙනම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ bell එක නැත් all press කරලා දෙන්න. උතර මම කියන හැම වීඩියෝම වල notification එක ගෙන්න ගැනීම හැකියාව දෙනවා. එහෙනම් ඉතින් අපි වැඩ කරන වීඩියෝ එකට. මම අද පළවෙනියටම කතා කරන ෆෝන් එක තමයි Samsung Galaxy Note 9 ෆෝන් එක. ඉතින් Note series එක තමයි Samsung ලගේ කලින් flagship series එකේ Note 10 එක තමයි flagship series එක ඉවර වුණේ. මේ Note series එක තමයි flagship මේ series එක උනේ කලින් Samsung ලගේ. ඉතින් ඊට කලින් ආපු ස්මාර්ට්ෆෝන් එක තමයි මේ Note 9 එක කියන්නේ. මේක රිලීස් වුණේ 2018 අවුරුද්දේ. මේක ටිකක් විතර පරණයි. නමුත් අදටත් performance හොඳ තත්ත්වයක මේකේ තියෙනවා. ඉතින් මේ Note 9 එකට ඔයාලට S Pen එකක් හම්බ වෙනවා. ඉතින් මේකේ ඕගොල්ලෝ මිලදී ගන්න පුළුවන් රුපියල් 50000කට විතර ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් ඔයාලට 6GB RAM එකක් 256 internal storage එකක් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් ඩිස්ප්ලේ එක අඟල් 6.4ක සුපර් ඇමෝලෙඩ් ඩිස්ප්ලේ එකක් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේකේ රන් වෙන OS එක ගැන කතා කරොත් Android 10 OS එක තමයි මේක රන් වෙන්නේ. මේකේ chipset එක වන්නේ X Sensor 9810 nanometer සෝස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරා එක ගැන කතා කරොත් කැමරා තුනක් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මෙගාපික්සල් 12ක එකක් සහ වයිඩ් සෙන්සර් එකක් සහ 12 මෙගාපික්සල් ටෙලිෆොටෝ ලෙන්ස් එකකුත් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සෙල්ෆි කැම් එක විතර ගියොත් එහෙනම් මෙගාපික්සල් 8ක විතර සෙල්ෆි කැම් එක මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මම කතා කරන්නේ Google Pixel 5 කියන ෆෝන් එක ගැන. ඉතින් මේක තමයි Google ලගේ තියෙන චුටක් හොඳ ෆෝන් එකක් විදිහට තියෙන්නේ. තව ෆෝන් එකක් තියෙනවා මම ඒක පස්සේ කතා කරනවා. ඉතින් දැන් මම කතා කරන්නේ Google Pixel 5 එක ගැන. ඉතින් මේක ඔයාලට ප්‍රයිස් රේන්ජ් එක ගැන කතා කරලා තියෙනවා රුපියල් 45000කට විතර මේක මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක RAM එක පැත්තට ගියොත් එimhe 8GB RAM එකක් වගේම 128GB storage එකක් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් අඟල් 6ක OLED 9 HDR10 plus කියන අපිට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් වෙනවා. මේක OS එක විදිහට දැනට රන් වෙන latest OS එක Android 14 OS එක මේක රන් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේකේ බැටරිය පැත්තට ගියොත් එimhe 4080ක mAh බැටරියක් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කැමරා එක පැත්තට ගියොත් මේන් සෙන්සර් එක පැත්තට ගියොත් එහෙම 12.2 wide sensor එකක් සහ 9 megapixel 60 megapixel ultra wide lens එකක් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ selfie camera එක පැත්තට ගියොත් එimhe 8 megapixel HD 60 fps record කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ back cam එකේ නම් 4K 60 fps record කරගන්න පුළුවන්. ඉතින් මේක Google Pixel ලගේ නම් මම නම් හිතන විදිහට photos විතරයි හොඳට තියෙන්නේ. videos නම් ටිකක් quality මදි. ඉතින් මම කතා කරන තුන්වෙනි ෆෝන් එක තමයි ඔයාලා ඉතින් දන්නවනේ ඉතින් Apple සමාගමෙන් රිලීස් කරපු Apple ෆෑන් කෙනෙක් නම් ඔයා දන්නවා iPhone SE එක. ඉතින් SE එක කියන්නේ දැනට කියන හොඳ තත්ත්වයක තියෙන flagship device එකක්. ඉතින් මම මේකේ RAM එක පැත්තට යනවා. ඉතින් RAM එක පැත්තට ගියොත් එimhe 3GB RAM මේක බලා ගන්න පුළුවන් වෙනවා. 128GB storage එකක් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් Apple A13 Bionic chip එක තමයි මේකේ chipset එක විදිහට තියෙන්නේ. ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් එහෙම අඟල් 6.7ක IPS පැනල් එකක් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ OS එක ගැන කතා කරොත් iOS 18 support කරන මම නම් හිතනවා මේකට iOS තව එන OS ටිකක් support කරයි කියලා මේ iPhone එකට. ඉතින් මේ iPhone එක තමයි දැනට latest iPhone එක විදිහට තාමත් තියෙන්නේ. ඉතින් මේකේ කැමරා එක පැත්තට ගියොත් ඉතින් ඔයාලා ඉතින් දන්නා iPhone වල කැමරා කොහොමත් හොඳයි. ඉතින් ඒකට ගන්න වෙන කැමරා එකක් නැහැ.
ඉතින් කැමරා ගැන කතා කරොත් එහෙම 12 මෙගාපික්සල් 4K 60 fps රෙකෝඩ් කරගන්න පුළුවන් බෑක් කැම් එක. ඒක කැම් එකයි තියෙන්නේ. ඉතින් සෙල්ෆි කැම් එක පැත්තට ගියොත් මෙගාපික්සල් 7ක සෙල්ෆි කැම් එකක් තියෙනවා. ඉතින් මේක බැටරිය ගැන කතා කරොත් එහෙම මේක බැටරිය චුට්ටක් අඩුයි. ඒ කියන්නේ Apple ගේ දැන් බැටරි හොඳයි. හැබැයි ඉස්සර ෆෝන් එක බැටරි චුට්ටක් අඩුයි. ඉතින් මම කතා කරන ෆෝන් වලින් මේක තමයි බැටරි අඩුම ෆෝන් එක. ඉතින් මිලි ඇම්පියර් මෙගාවොට් 1821ක විතර බැටරියක් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේම දැන් මං කතා කරන්න යන්නේ Google Pixel 4 එක ගැන. ඉතින් ඔයාලා දැනටමත් දන්නේ නැති Google Pixel 4 එක. ඉතින් මේක රිලීස් වෙලා තියෙන්නේ 2019. ඉතින් මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් එහෙනම් 5.7ක pure OLED 9Hz HDR පැනල් එකක් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැනට මේක මම හිතන විදිහට Android 13 එක තමයි සපෝට් කරන්නේ. ඉතින් ඊට එහායින් සපෝට් කරයිද කියලා මම දන්නේ නැහැ. ඉතින් මේක RAM එක පැත්තට ගියොත් එහෙනම් 6GB RAM එකක් 128GB Intel storage මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක බැටරිය ගැන කතා කරොත් එහෙනම් මිලි ඇම්පියර් මෙගාවොට් 2800ක විතර බැටරියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කැමරා පැත්තට යමු දැන්. ඉතින් කැමරා පැත්තට ගියොත් මේන් කැමරා එක විදිහට 12 මෙගාපික්සල් wide sensor එකක් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් 16 මෙගාපික්සල් ටෙලිෆෝටෝ lens එකකුත් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක වීඩියෝ මේක තමයි 4K 60 fps. මේක fps ගන්න 30යි 4K රෙකෝඩ් කරනවා න. ඉතින් සෙල්ෆි පැත්තට ගියොත් එහෙනම් සෙල්ෆි කැම් එක 8 මෙගාපික්සල් කැමරා එකක්. ඉතින් මං කතා කරන පස්වෙනි ෆෝන් එක තමයි Sony Xperia 1 Mark II කියන ෆෝන් එක. ඉතින් මේක 8GB RAM ඇස්සා 256GB Intel storage එක මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ බැටරිය පැත්තට ගියොත් එහෙම මිලි ඇම්පියර් මෙගාවොට් 4000ක බැටරියක් මේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේකේ ප්‍රයිස් රේන්ජ් එක ගැන කතා කරොත් එහෙම රුපියල් 50000කට විතර මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක ගැන අපි කතා කරොත් එහෙම මේක 6.5ක OLED HDR පැනල් එකක් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක OS එක විදියට Android 12 සපෝට් කරනවා. ඉතින් ඊට පස්සේ මේ කැමරා පැත්තට ගියොත් 12 මෙගාපික්සල් wide sensor එකක් මේක බලා ගන්න පුළුවන් වෙනවා. 12 ටෙලිපොටල් ලෙන්ස් එකක් සහ 12 වයිඩ් ඇන්ගල් අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකක් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක 4K 60 fps රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් සිලෙක්ට් මේක සෙල්ෆි කැමරා එක විදියට 8 මෙගාපික්සල් RAM එක 8 මෙගාපික්සල් RAM එක වයිඩ් සෙන්සර් එකක් ඔයාලට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක HD 60 fps රෙකෝඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මම කතා කරන්නේ යන්නේ මුල ඉඳලා ප්‍රයිස් ලිස්ට් එක ගැන. ඉතින් ප්‍රයිස් ලිස්ට් එක ගැන කතා කරද්දී ඉතින් මම දැන් මුල ඉඳලා මම මේක ප්‍රයිස් ලිස්ට් එක ඔයාලට කතා කරනවා දැන්. ඉතින් මම පළවෙනිට කතා කරේ Samsung Galaxy Note 9 ෆෝන් එක ගැන. ඉතින් මේක මාත් පෞද්ගලික පාවිච්චි කරන ෆෝන් එක. ඉතින් මේක මම රුපියල් 50000කට විතර මේක මිලදී ගන්න පුළුවන් ඔයාලට සෙකන්ඩ් හෑන්ඩ්. ඉතින් මම මේක කොහෙන්වත් කියන්නේ සජෙස්ට් කරන්නේ නැතන ඔයාලා ගන්න. ඉතින් රුපියල් 50000ට අඩුවෙන් තියන්න පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මම කතා කරපු ෆෝන් එක තමයි Google Pixel 5 ෆෝන් එක. ඉතින් මේක රුපියල් 45000කට විතර ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක චුටක් හොඳ ෆෝන් එකක්. ඒත් මේකේ මිරර් කැමරා එක නම් හොඳටම තියෙනවා. ඉතින් මේකේ ඔක්කොම හොඳ Android 14 සපෝට් කරන ඒ ටික ඔක්කොම තියෙනවා. ඉතින් මම කතා කරපු තුන්වෙනි ෆෝන් එක තමයි ඔයාලා දන්න Apple iPhone SE එක. ඉතින් SE එකත් ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 50000ට විතර 45000ට 42000ට විතර ඔයාලට ඒක මිලදී ගන්න පුළුවන්. ඉතින් මම කතා කරපු හතරවෙනි ෆෝන් එක තමයි Google Pixel 4 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 42000ට විතර මිලදී ගන්න පුළුවන්. ඊට වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන් මම කියන ගණන්. ඉතින් මම චුට්ටක් මේ සජෙස්ට් කරපු නිසා මම ඔයාලට කිව්වේ. ඉතින් මේකේ ගොඩක් තින් ගණන් අඩු තැන් තියෙනවා, වැඩි තැන් තියෙනවා. ඔයාලා බලලා තමයි ගන්න. ඉතින් පස්වෙනි ෆෝන් එක ගැන මම කතා කරේ. පස්වෙනි ෆෝන් එක තමයි Sony Xperia 1 Mark II ෆෝන් එක. ඉතින් මේක ප්‍රයිස් ගැන කතා කරලා රුපියල් 45000කට විතර මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් 40000ට උඩ තමයි මම හිතන්නේ මේ ෆෝන් ටික තියෙන්නේ, 50000ට අඩුවේ. ඉතින් එහෙ ටික තමයි මේකේ ප්‍රයිස් රේන්ජ් එක වෙන්නේ. ඉතින් කොහොමද අද ගෙනාව වීඩියෝ එක. ඉතින් මම හිතනවා ඔයාලට දැන් ෆෝන් එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වීඩියෝ එක බලන්න නැති ෆෝන් එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක්
නිසා වෙන්නද. ඉතින් මම හිතනවා ඔයාලට මේ ෆ්ලැෂ්ලිට් ඩිවයිස් පහෙන් කැමතියක් ඔයාලට සජෙස්ට් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මේ සජෙස්ට් වුණු ෆෝන් එක ගැන තවත් ඩීටේල්ස් කතා කරන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කැමති ෆෝන් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඔයාලගේ ලයික් බටන් මේකට සජෙස්ට් කරන්න. එතකොට ඔයාලට මේක තවත් යාළුවන්ට බලන්න සජෙස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ තවත් එක්කෙනෙක්ට මේක සජෙස්ට් කරනවා. ඉතින් තවත් ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු ඉන්නවා නම් එයාට මේ වීඩියෝ සජෙස්ට් කරනවා. ඉතින් මේක ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ෆෝන් එකක් ගන්න. ඉතින් එයාලටත් මේක ෂෙයා කරන්න. ඉතින් ඔයා තාමත් වීඩියෝ එක බැලුවේ සබ්ස්ක්‍රයිබ් කරලා නෙමෙයිද? එහෙනම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහා පැත්තේ තියෙන බෙල් අයිකනත් ඕල් ප්‍රෙස් කරලා තියන්න. ඒතර මං කියන හැම වීඩියෝම නොටිෆිකේෂන් හරහා ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්න.